එතකොට ඔව් කියලා දෙන්නම් කියලා උනේ. ඔව් කියලා කෙලවෙච්ච එක පිළිගන්න තරම් මම නියතමානීනේ. මේක කෙලවෙච්ච එක අහන් ඉන්න බැරි නෑ නේද යහමුතුරුනේ. දැන් කියලා ලැජ්ජ නැතුව කියලා කෙලුණා කියලා කියනවා. යකෝ ඒක පිළිගන්නක් කැමති නෑ. මාර කියන්නේ මේක. පිළිගන්නකෝ පිළිගන්න. මේවා ගලේ කොටලා නෑ. සමහරු කියනවා හොල්ලන්න බෑලු. සමහර හෙල්ලනේවා හෙල්ලෙනවා. සමහරව හෙල්ලෙනවා තමයි. හෙල්ලෙන්නේ නැතිවත් හෙල්ලෙනවා තමයිලාවට. හැබැයි සමහරු හිතන් ඉන්නවා දැන් සමහරු හිතන් අපි දැන් පොල් ගහක සමහර වෙලාවට අර වේලිච්ච පොල් හෙල්ලි දිනවා. දැන් වැටේ කියනවා. හැබැයි ඒකට ඉස්සෙල්ලා කුරුම් බැට්ටි වැටෙනවා. අර වේලිච්ච පොල් ගෙඩිය එහෙමම හෙල්ලි දිනවා. හෙල්ලිච්ච ඔක්කොම වැටුනේත් නෑ තමයි. සමහරව අපිට පේනවා හෙල්ලි දිනවා. වැටෙන්නේ නෑ. ඉතින් ඒ නිසා සමහරු හිතන් ඉන්නවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව ඔබේ සදාකාලිකයි කියලා. මේ ආණ්ඩුව ඔබේ සදාකාලිකයි කියලා ඔබ වැරදි මතයක ඉන්නේ. මේක తాවකාලිකයි. ඔබ දැන් මේක අයිතිකාරව වෙලා තියෙන්නේ. ඔබ මේක අයිතිකාරව වෙන්න එපා. ඔබ මේකේ බාරකරුවෝ වෙන්න. හොයාගන්න හාල් නැහැ. ගිහිල්ලා බලන්න. පොළවේ නම් පය ගහන්න ගිහිල්ලා බලන්න. කොහෙද කියලා ඔය ගරු මන්ත්‍රීතුමා වැඩි ලෙස කෝපවන්න එපා. අය හෘදාබාධයකට බුදුදිය හැත. වැඩි ලෙස ඔබට කේන්ති යන්නේ නම් ඔබ විකෘති වෙනවා. ඔබ ඒ වගේම තමයි ඔබ පැහැදිලි ලෙස ඔබ හෘදාබාධයකට පෙළෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසිලිවන්තව අහගෙන ඉන්න. හාල් නැහැ කියලා කියන්නේ හාල් නැති හින්දා. නැතුව මේ ජොලියට හාල් නැහැ කියනව නෙවෙයි. එතකොට දැන් හාල් වැඩි පුරාට මොකද සිංහල අවුරුද්දට කනවා මිනිස්සු. ඒ වගේම රාමසාන්කාර මිනිස්සු කැම්බීම කනවා. ඒකට මේවා වැඩි වෙනවා. ඒක අත්‍යවශ්‍ය බහන්න. අත්‍යවශ්‍ය බහන්න මොනවද? පොල් තියෙනවනේ. චූච්චන් ඒවා. සමහර තියෙනවා හිරමන අලුත් හිරමන හදන්න ඕනේ පොල් දාන්න. බෑ යන්න. ඒකට යන්න බෑ. එහෙම පොලුත් තියෙනවා. මේක කවුරු හරි වැරද්දක් කළා වැඩේ වෙලා තියෙනවා. ඒ නිසා මං කියන්නේ මේකට පිළියම් යොදන්න. මොකද මේ වෙලාවේ සිංහල අලුත් අවුරුද්ද රාමසාන් කාලේ එනකොට මිනිස්සු බඩගින්න හිටියොත් 70 77 අර දීපු මේක ගැන අවබෝධයක් ඇති කරගන්න. අවබෝධය මේ තමුන්නාසලා මේවා කියන්නේ හැදෙන්න. මොකද තමුන්නාසලා දැන් මෙතන ගොඩක් ඉන්න අය හොඳ උඟාත් බුද්ධිමත් ආචාර්යවරු මහාචාර්යවරු ගොඩක් අය ඉන්නවා. හැබැයි අර මේ පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය මේක එක්කත් එක්ක පොඩි ආධුනික බවක් ඔබේ තියෙනවා. ඉතින් අපි කරන්නේ මොකද ආධුනිකයෝ හැටියට ඔබට අපි ජ්‍යෙෂ්ඨයෝ හැටියට මේක කියලා දෙනවා. සාමාන්‍යයෙන් එහෙම කියලා දෙන එක අහගන්න ඕන. පොඩි ළමයින්ගෙනුත් අහගන්න දේවල් තියෙනවා. මීට කලින් ආන්න මොකද කරේ? පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම කප්පාදු කර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතිපත්ති උනේ මොකද්ද? ඔස්ට්‍රේලියාවේ කප්පාදුව ජනතාවට පටිගත කරගන්න කියන ගමන් ජනතාවට ආර්ථික අර්බුදයේ බර දරා ගන්න කියන ගමන් නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. වේල දෙකකින් ජනතාවට සැහැවටපත් වෙන්න වුණා. කනකරු උගස් තියන්න වුණා. විදුලිය කප්පාදු කරගන්න වුණා. ජල බිල් පත ගෙවා ගන්න බැරි වුණා. දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩාල වුණා. උදේ වේල නොකා දරුවෝ පාසලට පටන් ගත්තා. මෙන්න මේ නව ලිබරල් කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිය ආපහු අනිත් පැත්තට හරවන අයවත් තමයි අපි මේ 2025 වෙනි ඉවත් කරලා තියෙන්නේ. අපි ආර්ථික අර්බුදයේ බර සාමාන්‍ය වැඩ කර ජනතාව මත පමණක් පටවන්න සූදානම් නැහැ. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් අපි රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළම තියෙන්නේ. රාජ්‍ය සේවක මූලික වැටුප විතරක් නෙමෙයි. පෞද්ගලික අංශ සේවකයන්ගේ මූලික වැටුප ඉහළම කරලා තිබෙන්නේ. කලින් ආණ්ඩුව මොකද්ද කිව්වේ? වැටුප ඉහළම වුණා නම් වැට්ට කැටි කරන්න වේගව 100 වෙනකම්. ඉතින් අපිට අපේක්ෂා කරන්න මොකද්ද? අපේ රටේ 60% ප්‍රමාණයක් ඉන්න අයිතිමත් අංශේ කිසිම රැකවරණයක් නැති රැකියා සුරක්ෂිතභාවයක් නැති 60% ප්‍රමාණයක් ශ්‍රමබලකායෙන් අයිතිමත් අංශයේ ඉන්නවා. මේ ආට විශ්‍රාම වැටුපක් නැත්නම් රැකියා සුරක්ෂිතභාවයක් නැත්නම් අඩුම ගානේ හොඳ රැකියාවක් හොයාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ නිසා ආර්ථික වර්ධනය ඉතා ඉක්මනින් අවශ්‍යයි අපිට. ඒ නිසා තමයි රජය විශාල ප්‍රමාණයක් ආයෝජනය කරලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශේෂ්ත්‍ර නංවන්න අප රහිත ණය Honorable member, your time is up. තමයි මට තව විනාඩියක් දෙන්න කරුණා නැතුමනි මම අවසන් කරනවා. ඒ වගේම අපේ රට 2050 වෙනකොට අපේ රටේ වැඩිහිටි අපු අනුපාතය වැඩි වෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම විපත්තු ජනගහනක් ඉන්න රටක්. ඒකට 2050 වෙනකොට අපේ රටේ සෑම වැඩ කරන පුද්ගලයන් දෙන්නෙකුටම එක් වැඩිහිටියෙක් එනවා. ඒකට මේ වැඩිහිටිය බවට පත් වෙන 2050 දී වර්තමානයේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රමය කැප කරන ශ්‍රමය වගුරුවන කැපකිරීම කරන වැඩ කරන ජනතාව තරුණ ශ්‍රම බලකාය 2050 දී වැඩිහිටියන් බවට පත් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ සංස්කෘතියක් තිබෙනවා. වැඩිහිටියන්ව දරුවන් විසින් මුණුබුරන් විසින් බලා ගන්න සංස්කෘතියක්. හැබැයි මේ සංකීර්ණ ආර්ථික ක්‍රමයේ හමුවේ ඉදිරියේ එන්න තියෙන සංකීර්ණ ආර්ථික තත්ත්වයේ හමුවේ දරුවන්ට පමණක් වැඩිහිටියන් රකවලාගෙන ඉවත්කින් පවරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මූලිකට බෙල්ලන්වන්නේ. ඒ ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකය වැඩි වෙනවා. ඔවුන් විශ්‍රාමයේදී හම්බෙන අර්ථ සාධකය වැඩි වෙනවා. රාජ්‍ය සේවකයන් විශ්‍රාමයේදී හම්බෙන විශ්‍රාමයට වැඩි වෙනවා. අපි මේ වැඩි වෙන වියදම කොහොමද හොයාගන්නේ? අපි කැපිටල් ගේන් ටැක්ස් එකක් දාලා තියෙනවා. ඉහළ ආදායම් ලාභීන්ට. විත්තෝලි ටැක්ස් දාලා තියෙන ලක්ෂ 18කට වඩා වැඩි ආදායම් ලාභීන්ට. IMF දැන් සමහර ආර්ථික විශේෂඥයෝ අපිට කියනවා මේක IMF අයවැයක් කියලා. IMF කියන්නේ අපි මේ 100.2.3ක ප්‍රයිමරි සර්ප්ලස් එකක් තියාගත්ත නිසා. දැන් මේ ප්‍රයිමරි සර්ප්ලස් එක කියන්නේ මොකද්ද? රජයේ ආදායමෙන් රජයේ එදිනෙදා වියදම් පොලි වියදම් ඇතුළුව ගෙවා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක IMF කිව්වත් නැත් අපි රාජ්‍ය මූල්‍ය කාර්යශාලා පවත්වා යනවා නම් අපි ඒ ඉලක්කයට යන්න ඕනේ. ඉතින් ඒකම තමයි අපි IMF කියලා කියන්නේ. ඒක වැරදි කියලා මම කියන්න කැමතියි. ඒ වගේම කලින් ආණ්ඩුව මේ ප්‍රයිමරි සර්ප්ලස් එකට යන්න මොකද කරේ? සීනි මත වද ගැහුවා.
ආර්ථාපනවලට බදු ගැහුවා, පෙට්‍රල් වලට ඩීසල් වලට බදු ගැහුවා. මේ සම්පූර්ණ බර වැඩ කර ජනතාවට වැඩෙව්වා. නිසා අපි මේ වෙනකොට පොදු ප්‍රවාහන සේවය Honourable member, you have exhausted your additional time. සමාවෙන්න අවසන් කරනවා. තප්පර 30ක් දෙන්න. පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරන්න, දුම්රිය සේවය නවීකරණය කරන්න අපි සල්ලි දාලා තිබෙනවා. කලින් මොකක්ද තිබුණේ? පොදු ප්‍රවාහන සේවය පුද්ගලීකරණ ප්‍රතිපත්තිය. අන්න අපේ ආර්ථික මොඩල් එක අහන මහතුරුන්ට අපි කියනවා ඉංගියක් ගන්න. අපේ ආර්ථික මොඩල් එක ඉංගියක් අපි දීලා තියෙනවා. පොදු ප්‍රවාහනය පුද්ගලීකරණය කරන වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න අපි සල්ලි දාලා තිබෙනවා. රාජ්‍ය සේවය ආරක්ෂක කරන්න, රාජ්‍ය සේවයේ ස්ටේට් owned enterprises හෝල්ඩින් කම්පැනි එකට දාලා ඒ රාජ්‍ය සේවයෙන් අතිරික්තයක් ගන්න කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. ලාභ ලබන SLD එක බව විකුණන්න හිටියා මෙයාලා. අන්න අපි අපේ ආර්ථික මොඩල් එකට ඉංගියක් දීලා තිබෙනවා. අපේ ආර්ථික මොඩල් එක අහන මහතුරුන්ට. ඊළඟට රාජ්‍ය සේවය කප්පතුරන් හිටියේ. ලක්ෂ 5කින් රාජ්‍ය සේවක අයින් කරන්න හිටියා මෙයාලා. අපි තව 30000ක් බඳව ගන්න යනවා. අඩුපාඩු තිබෙන රාජ්‍ය සේවයට. අන්න අපේ ආර්ථික මොඩල් එකට ඉංගියක් ගන්නවා යාලා. අධ්‍යාපනයේ සෞඛ්‍ය Can you please wind up, honourable member? ඉහළ මුදල් ප්‍රමාණය වෙන් කරලා තිබෙනවා. අන්න අධ්‍යාපනයේ පෞද්ගලීකරණය වෙනකොට සෞඛ්‍ය පෞද්ගලීකරණය වෙනකොට අධ්‍යාපනයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජයේ ප්‍රබල මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අපි දාලා තිබෙනවා. අන්න අපේ ආර්ථික මොඩල් එක ගැන ඉංගියක් ගන්න. ඒ නිසා අස්වැසුම් වැඩි කරලා පරිශ්‍රණ සංවර්ධන මුදල් වැඩි කරලා තිබෙනවා. ඒ නිසා අපි ආර්ථික මොඩල් එකක් ගැන මහතුරුන්ට ආර්ථික මොඩල් එකක් ගැන අහන මහතුරුන්ට අපි කියන්න තියෙන්නේ ආණ්ඩුවේ ආර්ථික මොඩල් එක ගැන වන්න කලින් ඉස්සලා විපක්ෂයේ ආර්ථික මොඩල් එක එකතු වෙලා අපිට සාකච්ඡා කරගන්න. මොකද හර්ෂසිල මහත්තයා Honourable member, can you please wind up? රංජිත් බද්දුමණ්ඩල මහත්තයා ඇවිල්ලා කියනවා අර ට්‍රම්ප් හොඳයි ට්‍රම්ප් නියමයි කරනවලු. ට්‍රම්ප් කරන්නේ එකක් ලිබරල් කරලා කියන තව එකක්. ඉස්සලා ඔය මහතුරු කතා කරලා එන්න. මොකද විපක්ෂයේ ආර්ථික මොඩල් එක ගැන. ඒ නිසා අපි ඉදිරි ගමනක් යනවා. අපි අපේ ආර්ථික මොඩල් එක ගොඩනංවන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, පාරිසරික ගුණාත්මකතාවය ඔස්සේ. මෙන්න මේ පදනමක් තමයි අපි ආර්ථික මොඩල් එක ගොඩනංවන්නේ. ඒ නිසා අපි මෙවර අයවැයෙන් ඒකට අවශ්‍ය ප්‍රධාන පියවර තවල් තියෙනවා. බොහොම ස්තුතියි.